අයිබෝන් සුබ දවසක්. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා හැමෝටම අපි අද බලමු අපි ආස කරන අපි කැමති දේවල් ලබා ගන්න නම් කොහොමද යටිහිතට හරියටම අණ දෙන්නේ කියලා. ඔයාලා අරමුණක් ගන්නකොට ඒක පැහැදිලි අරමුණක් වෙන්න ඕනේ. මොකද්ද ඒ මම කීවේ? ඔයා මෙහෙම හිතන්න ඔයාට දියුණු වෙන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් උඩු හිතට එනවා. ඒක අවශ්‍යතාවයක් විදිහට යටිහිතට ග්‍රහණය කරගන්න අමාරුයි. එතකොට කොහොමද අපේ ආසාවක් හරියටම යටිහිතට දෙන්නේ? ඉතින් හිතන්න ඔයාට ලබන අවුරුද්දේ BMW කාර් එකක් ගන්න ඕනේ. අන්න ඒක පැහැදිලි අරමුණක්. ඒ අවශ්‍යතාවය හරියටම යටිහිතට ග්‍රහණය කරගෙන එම අවශ්‍යතාවය වෙනුවෙන් ඔයාලා මෙහෙවන්න පුළුවන් මේ සිතිවිලි උඩු සිතෙන් යටිහිතට ගමන් කරලා ඔබේ අවශ්‍යතාවය වෙනුවෙන් ශරීරය සකස් කරනවා. යටිසිතේ අපිට ළඟා වීමට අවශ්‍ය අරමුණු පෙළගස්සන්න පුළුවන්. නම් මේ අරමුණු ළඟා වෙන්න අපිට යටිසිත විසින්ම අපිව මෙහෙයවෙනවා. මේ ක්‍රියාවලියට උදාහරණයක් අපිට ඕනතරම් හොයාගන්න පුළුවන්. ඒ අතරින් සාක්ෂි සහිත උදාහරණයක් මම කියන්නම්. ඉන්දියාවේ සරස්වති ශිවනන්ද කියලා ඉරිසිවරයෙක් හිටියා. මේ පින්තූරයේ ඉන්නේ ඔහුට කියන්න පුළුවන් හරියට මිනිසෙක් මැරෙන දවස. ඔහු කියන දවසේ ඒ පුජ්‍යලයා අනිවාර්යයෙන්ම මැරෙනවා. කිසිම රෝගී තත්ත්වයක් ශරීරයෙන් හොයාගන්න බෑ. ඒ වුණත් මේ සිද්ධ වෙන දේවල් සියලුම පුජ්‍යලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙන්නේ ඔහුගේ හදවත අකර්මණය වීමෙන් ඔවුන් මිය ගොස් ඇති බවට. මේ පිළිබඳ ගැඹුරින් පරීක්ෂණ කරද්දී විද්‍යුතුන් පවසන පරිදි මේ ක්‍රියාවලිය සිදුවීමට වෙන්නේ එම යෝගිවරයා ඔවුන්ගේ යටිසිතේ තදින් පළ කරනවා. ඇය හෝ ඔහු ඒ දිනේදී අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා. මේ කතාවට සම්බන්ධ වීඩියෝ සාක්ෂියක් මම පහලින් දාලා තියන්නම්. කැමති කෙනෙක් ඉන්නවනම් ගිහින් බලන්න. ඒ වීඩියෝ එකේ තියෙන්නේ මෙම යෝගිවරයා මහජනයා සහ එයාගේ අනුගාමිකයන් ඉදිරියේම තමන් විසින්ම තීරණය කළ දිනයකදී තමන්ගේ සිරුර භාවනා යෝගියෝ සිටියේදී හැරෙන ආකාරය. යටිසිතෙන් දෙයක් තැම්පත් වුණාම ඒ ක්‍රියාවලිය වෙනවා කියන දෙයට ඔයාලගෙන් මං උදාහරණයක් අරන් පෙන්නන්නම්. ඔයා ආස කෙනෙක් මුණ ගැහෙන්න යන්න ආස කරන දෙයක් ගමනක් යන්න පහෝදාට යන්න හිතාගෙන නිදාගන්න. ඒ හිතන වෙලාවට හරියටම ඇහැරෙනවා. මම මේ කියන දේවල් ඔයාටත් අත්දැකීමෙන් ඇති. ඔහොම වෙන්නේ ඔයාගේ සිරුරේ ක්‍රියාවලිය පාලනය කිරීමේ හැකියාව යටිසිතට තියෙන නිසා. මේ තමයි යටිසිතේ තියෙන ප්‍රබලත්වය. දැන් ඔයාට තේරෙනවනේ යටිසිතේ ගැඹුරටම හරියටම අරමුණක් ලබා දුන්නොත් යටිසිත විසින්ම අපිව ඒ අරමුණ වෙත ළඟා කරනවා. ඉතින් ඔයාලා හැමෝටම ස්තුතියි මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මගේ වටිනා දෙයක් තියෙනවා නම් අනිත් අයට බලන්න ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙන එනතුරු පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි.